මේ ලෑන්ඩිං එකක් මෙහෙම ගිනිගන්නවා දැකලා තියෙනවද? මෙතන මේ වෙන්නේ අරම ඉන්ට්‍රස්ටිං දෙයක්. මොකද මේ ඔයගොල්ලෝ දකින්නේ මේ කොමර්ෂල් එයාක්‍රාෆ්ට් එකක් නෙමෙයි. යම්කිසි පර්යේෂණයකට භාජනය වෙන ගුවන් යානයක්. ඉතින් සාමාන්‍යයෙන් කොමර්ෂල් එයාක්‍රාෆ්ට් එකක් සර්විස් එකට එන්ටර් වෙන්න කලින් එයාගේ සර්ටිෆිකේෂන් ප්‍රොසෙස් එකක් තියෙනවා. මේ සර්ටිෆිකේෂන් ප්‍රොසෙස් එකේදී ගුවන් යානය විශාල පර්යේෂණ ප්‍රමාණයකට භාජනය වෙනවා. ඉතින් ඒ පර්යේෂණ වලින් ප්‍රධාන තැනක් ගන්න පර්යේෂණයක් තමා මැක්සිමම් එනර්ජි රිජෙක්ටඩ් ටේක් ඔෆ් ටෙස්ට් කියලා කියන්නේ. මේ ටෙස්ට් එකේදී ඉන්ජිනියර්ස්ලා ඇත්තටම බලන්නේ මේ ගුවන් යානයක මේ බ්‍රේක් සිස්ටම් එකේ තියෙන බ්‍රේකින් කේපබිලිටි එක. එතකොට මේ බ්‍රේක් සිස්ටම් එක ඒගොල්ලෝ ටෙස්ට් කරද්දී ඒගොල්ලෝ තෝරාගත යුත්තේ ගුවන් යානයට මැක්සිමම් බ්‍රේකින් අවශ්‍ය වෙන අවස්ථාවකදී තමා මේ සිස්ටම් එක ටෙස්ට් කරන්න ඕනේ. ඉතින් ඒ වගේ අවස්ථාවක් ගොඩක් වෙලාවට යෙදෙන්නේ abort take off එකදී. එහෙම නැත්නම් rejected take off එකදී තමයි ගුවන් යානයට එයාගේ තිරිංග උපරිම විදිහට යෙදීමක් කරන්න සිදු වෙන්නේ. දැන් එතකොට ඉන්ජිනියර්ස්ලා මේ ටෙස්ට් එකට මේ ගුවන් යානය සූදානම් කරද්දී ඒගොල්ලෝ replicate කරනවා මේ worst case scenario එකක්. ඒ කියන්නේ ගුවන් යානය මුහුණ දෙන්න පුළුවන් උපරිමම අවදානම් අවස්ථාවක් ඒගොල්ලෝ replicate කරනවා. ඒගොල්ලෝ මේක කරන විදිහ හරිම ඉන්ට්‍රස්ටිං. මොකද දැන් ගුවන් යානය ටේක් ඔෆ් රන් එකට යද්දී ගුවන් යානයේ තියෙන weight එක උපරිමම වෙන්න පුළුවන් weight එක තමයි maximum take off weight එක. ඉතින් maximum take off weight එකේදී මේ පර්යේෂණය කරලා මේ පර්යේෂණයේ සාර්ථක වුණොත් අපිට තීරණය කරන්න පුළුවන් ගුවන් යානයේ තිරිංග පද්ධතිය හරියාකාරව ක්‍රියාත්මක වෙනවා කියලා. ඉතින් ඒකට මේගොල්ලෝ ගුවන් යානයේ මේ ටේක් ඔෆ් එකට සූදානම් කරද්දී මේගොල්ලෝ එයාක්‍රාෆ්ට් එක ලෝඩ් කරනවා. ෆුල් ලෝඩ් කරද්දී එයාක්‍රාෆ්ට් එක ලෝඩ් කරනවා. එයාක්‍රාෆ්ට් එකේ මැක්සිමම් ටේක් ඔෆ් weight එක වෙනකල් ගුවන් යානය ලෝඩ් කරනවා. ඒ වගේම තමයි මේගොල්ලෝ මේ එයාක්‍රාෆ්ට් එකේ බ්‍රේක්ස් රීප්ලේස් කරනවා 100%ක් වෝන් අවුට් වෙච්ච බ්‍රේක්ස්. ඒ කියන්නේ 100% ගෙවිච්ච බ්‍රේක්ස් වලින් මේගොල්ලෝ මේ එයාක්‍රාෆ්ට් එකේ බ්‍රේක් සිස්ටම් එක රීප්ලේස් කරනවා. දැන් එතකොට මෙහෙම රෙඩි කරගත්ත ගුවන් යානය මේගොල්ලෝ ගෙනියනවා ටේක් ඔෆ් එකට. ගෙනහිල්ලා එයාක්‍රාෆ්ට් එක ටේක් ඔෆ් රන් එක කරද්දී V1 ස්පීඩ් එක. ඒ කියන්නේ අපේ ඩිසිෂන් ස්පීඩ් එක ආවට පස්සේ මේගොල්ලෝ ගුවන් යානයේ තිරිංග ක්‍රියාත්මක කරනවා. දැන් එතකොට මේතන මේගොල්ලෝ V1 ස්පීඩ් එකට එනකල් ඉන්නේ අර මං කලින් කියපු worst case scenario එක replicate කරන්න. ඒ කියන්නේ උපරිම අවදානම් අවස්ථාව, ඒ උපරිම අවදානම් තත්ත්වයක් replicate කරන්න තමා මේ V1 ස්පීඩ් එක එනකල් ඒගොල්ලෝ ටේක් ඔෆ් එක කරගෙන යන්නේ. මොකද අපි V1 ස්පීඩ් එකට කියනවා decision ස්පීඩ් එක කියලා. පයිලට් කෙනෙක් ටේක් ඔෆ් එකක් abort කරනවද නැත්නම් එයා කන්ටිනියු කරනවද කියලා ඩිසයිඩ් කරන්න ඕනේ V1 ස්පීඩ් එකේදී. එයාට V1 ස්පීඩ් එකේදී කලින් එයාට පුළුවන් ටේක් ඔෆ් එකක් abort කරන්න. හැබැයි V1 ස්පීඩ් එක එක්සීඩ් වුණාට පස්සේ එයා අනිවාර්යයෙන්ම ෆ්ලයි කරන්න ඕනේ. ඉතින් ටේක් ඔෆ් එකක් abort කරන්න අපි ගන්න උපරිම ස්පීඩ් එක V1 ස්පීඩ් එක හින්දා මේගොල්ලෝ මේ පර්යේෂණයේදී මේ එයාක්‍රාෆ්ට් එක V1 ස්පීඩ් එක දක්වාම ගෙනියනවා. දැන් එතකොට මේගොල්ලෝ V1 ස්පීඩ් එකේදී හරියටම බ්‍රේක්ස් ඇප්ලයි කරනවා. එතකොට අපි එයාක්‍රාෆ්ට් එකක් බ්‍රේක් කරන්න අපි අපේ මේන් වීල්ස් වල තියෙන බ්‍රේක්ස් වලට අමතරව අපි භාවිතා කරනවා මේ ට්‍රස් රිවර්සර්ස්. ඉතින් මේ අවස්ථාවේදී ඒගොල්ලෝ ඇසෙස් කරන්නේ මේන් ලෑන්ඩින්ගේ බ්‍රේක්ස් වල තියෙන කේපබිලිටි එක නිසා ට්‍රස් රිවර්සර්ස් භාවිතා කිරීමක් සිදුවන්නේ නැහැ. දැන් මෙහෙම බ්‍රේක්ස් ඇප්ලයි කරාට පස්සේ එයාක්‍රාෆ්ට් එකේ තියෙන විශාල කයිනටික් එනර්ජි එක කෙලින්ම ඩිසිපේට් වෙන්නේ මේ එයාක්‍රාෆ්ට් එකේ තියෙන බ්‍රේක්ස් වලින්. එතකොට එයාගේ කයිනටික් එනර්ජි එක කන්වර්ට් වෙනවා තර්මල් එනර්ජි එකකට. කන්වර්ට් වෙලා මේ ලෑන්ඩින් ගිය බ්‍රේක්ස් වල ටෙම්පරේචර් එක ගොඩාක් වැඩි වෙනවා. සාමාන්‍යයෙන් මේ ටෙස්ට් එකේදී ටෙම්පරේචර් එක මේ බ්‍රේක් ටෙම්පරේචර් එක සෙල්සියස් අංශක 1000ක් 1500ක් වගේ විශාල අගයකට උනත් යන්න පුළුවන්. දැන් ඔන්න එයාක්‍රාෆ්ට් එක රන්වේ එකේ නැවතිලා තියෙනවා. හැබැයි මේ ටෙස්ට් එක මෙතනින් ඉවර වෙන්නේ නැහැ. ටෙස්ට් එකේ ඉන්ට්‍රස්ටිංම පාර්ට් එක පටන් ගන්න දැන් තමයි. දැන් ගුවන් යානය මෙහෙම නැවතුනාට පස්සේ ඒගොල්ලෝ විනාඩි 5ක ටයිම් ෆ්‍රේම් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා මේ ටෙස්ට් එකේදී. ෆයර් ෆයිටර්ස්ලා ඇවිල්ලා මේ ගින්න නිවන්න කලින් ඒගොල්ලෝ විනාඩි 5ක් රැඳී ඉන්න ඕනේ කියලා මේ විනාඩි 5ක ටයිම් ෆ්‍රේම් එකක් ඒගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. ඒක ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ දැන් මෙතන මේ ටෙස්ට් එකේදී දන්නවා මේ අපි මේ ටේක් ඔෆ් එක abort කරන්න යන්නේ කියලා දන්නවා වුණාට මේක මේ රියල් වර්ල්ඩ් සිනාරියෝ එකක වුණොත් ෆයර් ෆයිටර්ස්ලා මේ වගේ තැනකට එන්න සාමාන්‍ය විනාඩි 5ක විතර කාලයක් යනවා.
ඒ කාලේ රෙප්ලිකේට් කරන්න තමා මේ ගොල්ලො විනාඩි 5ක ටයිම් ෆ්‍රේම් එකක් තවාදීලා තියෙන. දැන් විනාඩි 5ක ටයිම් ෆ්‍රේම් එකෙන් පස්සේ ෆයර් ෆයිටර්ස්ලා එයාක්‍රාෆ්ට් එක ළඟට ඇවිල්ලා ෆයර් එක එක්ස්ටින්ගුයිෂ් කරනවා. දැන් අන්තිමටම ඉන්ජිනියර්ස්ලා මේ ගුවන් යානය සාර්ථකව මේ ටෙස්ට් එකට මුහුණ දුන්නද කියලා එක ඇසෙස් කරන්නේ ගුවන් යානයේ රන්වේ එක ඇතුලේ. කියන්නේ රන්වේ ඕවරන් එකක් වෙන්නේ නැතුව නවත්තගත්තද කියන කාරණය සහ මේ අර ගුවන් යානය නැවතුවට පස්සේ විනාඩි 5ක කාලය ඇතුළත ගුවන් යානයේ බ්‍රේක් සිස්ටම් එකෙන් ගින්නක් ඇති වෙලා ගුවන් යානයට හානියක් වුණාද නැද්ද කියන කාරණා මත. දැන් ප්‍රධාන වශයෙන් ওই කාරණා දෙකට අවධානය දුන්නත් ඉන්ජිනියර්ස්ලා ටෙලිමෙට්‍රි ඩේටා ගොඩක් කලෙක්ට් කරනවා එයාක්‍රාෆ්ට් එකේ තියෙන සෙන්සර්ස් වලින් ඒ වගේ දේවල් වලින් ඒගොල්ලෝ ඩේටා විශාල ප්‍රමාණයක් ඔය වගේ ටෙස්ට් එකක් අතරතුරදී කලෙක්ට් කරගන්නවා. I think ඒ එන ඩේටා වලින් ඒගොල්ලෝ එයාක්‍රාෆ්ට් එකේ තියෙන ඩිසයින් චේන්ජස් ඒ වගේම ඔපරේටිං ප්‍රොසීජර්ස් වගේ දේවල් ඒගොල්ලෝ වෙනස් කරනවා නැත්නම් අලුත් දේවල් හඳුන්වලා දෙන්න ඒ ඩේටා ඒගොල්ලෝ භාවිතා කරනවා. ඉතින් කොහොම තමයි මේ කොමර්ෂල් එයාක්‍රාෆ්ට් එකක් එයාගේ බ්‍රේකින් සිස්ටම් එක සර්ටිෆිකේෂන් ප්‍රොසෙස් එකේදී ටෙස්ට් කරන්නේ.